කොහොමද බං මං ඔබලට මේක තේරුම් කරන්නේ? විකාර කරන්න එපා. අපි මගෝඩිස්තුමාව කොහොම හරි දිනවන්න ඕන. හරි. අපි ඒක තමයි මේ කරන්නේ. මියා අඬනවනි. ටිකෝ එම්ඩයේ ටිකෝ එම්ඩයේ ටිකෝ එම්ඩයේ මම මේ කොහෙද බං? මේ ඉන්නේ කොහෙද බං ඔබ ගියේ? සුපිරි කණු ටිකක් අහුණා ගහලා දැම්මා. එන්නකෝ. ඔය කරලා තියෙන්නේ. උඹේ ඔළුව නරක් කළාද? කොහෙද බං මේ අලවලා තියෙන්නේ? ඉතින් එල්ලම කණු පේඩිය පෝස්ටර් ටික නියමිත සෙට් වුණා. කණුපේලිය? කණුපේලියද ඔය සොහොන්ගල් ටිකන්නේ? කාට බලන්නද කොනෝ කනත්තේ පෝස්ටර් එල්ලුවේ? උඹට යකා වැහිලාද? ඈ? උඹලට වැඩක් බාර දුන්නේ විශ්වාසෙට. ඔය කරලා තියෙන්නේ. කනත්තක් කොහෙද? මේ බලහන්කෝ. ඔය කනත්තක් හොඳට ඇස්සරලා බලනවා. ඇස් ටික පුත්තද? කනත්තක් අම්මෝ ළඟ කණු පේඩි මං හිතුවේ විදුලි බල මණ්ඩලේ මොට් එකක් කියලා. කනත්තක් හරි අපේ කනත්තක්. මට අනේ වන්දා මට තේරෙන්නේ නැහැ. දැන් පෝස්ටර් අලවන්න නෙමෙයි වෙලා තියෙන්නේ ගලවන්න. මගෝඩිස්තුමා දැන් උදේට මේවා දැක්කොත් එහෙම මට විසුමක් වෙන්නේ නැහැ. හරි ගජායියේ. තව පෝස්ටරුත් තියෙනවා පාප්පත් තියෙනවා. අපි එළි වෙනකන් හරි අලවමු. මොනවද කියන්නේ? අනේ මේ උඹලා ඇලවිල්ල. උඹලා ඇලවුවත් නැතත් මම මේ ටික කොහොම හරි අලවනවා තමයි. මේක නෙමෙයි ගජායියේ මේ. උඹ මොකද බං ඔච්චරම මගෝඩිස්තුමාට ලැද්දි කියහන්කෝ. උඹට ඒකෙන් වැඩක් නැහැ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. පොඩිට මන් නිකමටවත් කිව්වද පද්මාවතී ගැන? ඈ